අයිබෝන් ළමයි හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ new English channel එකට. ඉතින් අද අපි සාකච්ඡා කරන්න යන්නේ ටිකක් වැදගත් කාරණාවක් ගැන. දැන් මුදේ මේ අධ්‍යාපනය ගැන ගොඩාරියක් කට්ටිය එක එක අර්ථකථන ලියලා තියෙනවනේ. එක එක විදියට කට්ටිය කියන අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම හිතුවා අද පොඩ්ඩක් වෙනස් විදියට අධ්‍යාපනය ගැන education ගැන කතා කරන්න. ඒතර මේක ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙනකොට ගැන කතා කරන්න ඕනේ. දැන් ගොඩාරියක් කට්ටිය කියන එක තමයි සර් රචනා ලියන එක අමාරුයි. ඒක මට තේරෙන්නේ නැහැ. ඔව්. ඒක ඇත්ත. පුතේ අපි කොහොමද ඉංග්‍රීසි වලින් රචනාවක් ලියන්නේ? නිකන් හිතන්න. ටික අමාරුයි නේ. අපි ඒ ලියන තැනට ඉන්න කලින් ඔයා චුට්ටක් මතක් කරගන්න බැරියෝ ඔයා කොහොමද ඇවිදින්න පටන් ගත්තේ කියලා. පුතේ ඉපදිච්ච ගමන් ඔයා දුවගෙන ගියේ නෑ. ඉපදිච්ච ගමන් ඔයා ඇවිදින්න පටන් ගත්තේ නෑ. ඔයා මුලින්ම ඇවිදින්න පටන් ගද්දි මගේ පැටියෝ ඔයා වැටුණා. තුවාල වුණා. ඇඬුවා. ඒ ඔක්කොම වුණා. හැබැයි ඒක වුණා කියලා මගේ පුතා මගේ බබෝ ඔයා ඒ ඇවිදින එක අතෑරියනා. ඒ උත්සාහය අතෑරියනා. මොකක්ද වෙන්නේ? ඔයා සමහර විට තාමත් දනගගා යන බබෙක් වෙන්න පුළුවන්. හරිද? හැබැයි බබෝ දැන් මේ වෙද්දී ඔයා දැන් දුවනවා. දැන් ඔයා ඕන දුරක් හති වැඩිනකන් දුවන්න පුළුවන් මගේ පැටියට. ඔයාලා දැන් පනින්න පුළුවන්, බඩ ගන්නවා වගේම තව දේවල් කරන්න පුළුවන්. පුතේ එදා පළවෙනි වතාවට වැටෙද්දී ඔයා හිතුවනම් බැරි වෙලා හරි අනේ මට බෑ මම මේක අතාරිනවා මම වැටුණාට පස්සේ මට රිදෙනවා රිදුණාට පස්සේ තුවාල වෙනවා අර තුවාල වෙලා රිදෙනවා ඊට පස්සේ අඬනවා ඔහොම හිතුවනම් මේක හරි අමාරු වැඩක් අන්න එහෙම හිතුවනම් අද පුතේ ඔයා දුවන්නේ නැහැ අන්න එහෙම වුණා නම් පුතේ ඔයා අද පැන පැන යන්නේ නැහැ හරිද හැබැයි ඔයා දැන් මේක කරනවා ඇයි ඒක කරන්නේ ඔයා අර වැටිච්ච තැනින් නැගිටලා ආයි දුවපු හින්දා. දැන් රචනාව ලියන එකත් පොඩ්ඩක් ඔන්න ඔය වගේ. රචනාවල් ලියන්නේ කොහොමද අපි? අපි රචනාවල් ලියද්දි පැටියෝ. අපි ඉතින් සිංහලෙන් හිතන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ අපි සිංහලෙන් හිතන්නේ. අපි සිංහලෙන් හිතලා තමයි අපි ඒක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්නේ. හරිද? අපි තාමත් ඒ විදිහට තමයි යන්නේ. වැරදි නෑ. අපි සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්නේ. හැබැයි දැන් වෙලාව කීයද? දැන් වෙලාව 8:10 විතර වෙලා. හරිද? මේ වෙනකොටත් ඔයා නැගිටලා. හරිද? ඔයා ටීවී එක ඉස්සරහා කකුල් දෙක උඩ තියාගෙන ටීවී බල නෙමෙයි ඉන්නේ. ඔයා වැඩ. සමහර විට මේ වීඩියෝ එක බලද්දී ඔයා ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා හරිද? තමන්ගේ අවධානය මේකට දීලා මම රෙකෝඩින් එක බලනවා මම මේ වීඩියෝ එක බලලා සර්ගිත් එක රචනාව ලියනවා කියලා හිතාගෙන මේ වෙද්දි වැඩ කරනවා වෙන්න පුළුවන්. එතකොට පුතේ අනර වැටිච්ච තැනින් ඔයා නැගිටලා ඉවරයි දැන්ටවත් නැගිටලා ඉවරයි. හැබැයි ආයි වැටෙයි. පුතේ ආයි නැගිටින්නම ඕනේ. එහෙම නැතුව මේ එක දවසක් ඇවිල්ලා ක්ලාස් එකට මේක මේ ඉංග්‍රීසි කියන භාෂාව පුතේ කවදාවත් ඉගෙන ගන්න බෑ. රචනාවල් ලියනවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. ඒක අමාරුයි. ඉතින් අපි චුට්ට වැටි මේ කාරණාව අපි අනිවාර්යයෙන්ම කතා කරමු. එතකොට පැටියෝ අපි අද සාකච්ඡා කරන්න යන මාතෘකාව තමයි අධ්‍යාපනයේ වැදගත්කම. හරි දැන් අධ්‍යාපනය කියන එක ඔයාලා දන්නවා. අධ්‍යාපනයට කියනවා education. ඒතර අධ්‍යාපනයේ වැදගත්කම. වැදගත්කමට කියනවා importance. වැදගත්කම මොකේ වැදගත්කමද? අධ්‍යාපනයේ වැදගත්කම. අන්න මොකද්ද මේ පෙන්වන්නේ අපි? අධ්‍යාපනයේ ඒ කියන්නේ වැදගත්කම මොකේ වැදගත්කම? අධ්‍යාපනයේ වැදගත්කම. ඔනෝක අපි කියනවා the importance of education. ගන්න මගේ පුතේ පොත අපි ලස්සනට හිමීට ලියමු වාක්‍ය කීපයක්.
එක වාක්‍යයක් ලියලා දෙවෙනි වාක්‍යය අනිවාර්යයෙන්ම අපි කනෙක්ට් එකක් දාමු සම්බන්ධ වාචික පදයක් දාමු. දාලා හරි ලස්සනට අපි වැඩිමු ලියමු අද රචනාව. ලියන්න පුතේ මාතෘකාව the importance of education. සිංහල දෙමළ ලියන්න. අධ්‍යාපනයේ වැදගත්කම්. අධ්‍යාපනයේ වැදගත්කම්. දැන් පුතේ මේ වගේ වාක්‍යයක් දුන්නාට පස්සේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අධ්‍යාපනය. මේක අපි කතා කරන්නේ education ගැන. මේකේ ප්‍රධාන මාතෘකාව තමයි education කියන මාතෘකාව. education කියන්නේ මොකක්ද කියන එක අපි අර්ථකථනය කරන්න ඕනේ. ඕක සාමාන්‍යයෙන් ඡේදයක රචනාවක් ලියද්දී අපිට පොදුවේ කරන්න පුළුවන් දෙයක්. යම්කිසි පොදු මාතෘකාවක් තියෙද්දී දැන් education ගත්තට පස්සේ අධ්‍යාපනය කියන එක හැමෝටම පොදු මාතෘකාවක්. ඒක අපිට හඳුන්වන්න පුළුවන් මොකක්ද අධ්‍යාපනය කියන්නේ. මොකක්ද අධ්‍යාපනය කියන්නේ? පුතේ අධ්‍යාපනය කියන්නේ මගේ අර්ථකථනය විදියට මට හිතෙන විදියට මේක ක්‍රියාවලියක්. මේක මරණකම් අපි කරගෙන යන ක්‍රියාවලියක්. ඔයා ඉස්කෝලෙන් අවුට් වුණා කියලා ඉගෙන ගන්න එක නතර වෙන්නේ නැහැ. හරිද? ඔයා ඩිග්‍රියක් ගත්තා කියලා, ඔයා ඩිප්ලෝමා එකක් ගත්තා කියලා, ඔයා සර්ටිෆිකට් එකක් ගත්තා කියලා, ඔයා මෙඩල් එකක් ගත්තා කියලා, එහෙම නැත්නම් ඔයා කොහින් හරි කප් එකක් ගත්තා කියලා. මේ අධ්‍යාපනය කියන එක පුතේ ඉගෙන ගන්නවා කියන එක නතර වෙන දෙයක් නෙවෙයි. ඔයා බැන්දට පස්සේ, ඔයා ළමයි හැදුවට පස්සේ, ඔයා එහෙම නැත්නම් කොහෙද මොකක් හරි වෘත්තියක් කරද්දී උනත් ඔයා හැමතිස්සෙම ඉගෙන ගන්නවා. මේක පැටිව ඇවිල්ලා දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. ඒක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. ඒක අධ්‍යාපනය කියන්නේම මොකක්ද? ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක්. හරිද? සහ මේක ඊටාමත්ම අපේ ජීවිතේට මේක ඊටාමත්ම වැදගත්. ඔන්න ඔය කැලේ තමයි අපි කියන්නේ. මොකද කියන්නේ? අධ්‍යාපනය යනු ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියයි. සහ එය අපිට ඉතාමත්ම වැදගත්. මොකද අපි කියන්නේ අධ්‍යාපනය අපි ලියමු. අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන් ඉගෙන ගැනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක් කියලා. මොකද්ද කොහොමද අපි හඳුන්වන්නේ? අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන්. අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන්. මොනවද හඳුන්වන්න පුළුවන් කියන කැලලට පැටියෝ අපි කියනවා ඉංග්‍රීසියේ consider කියන පදයක් පාවිච්චි කරලා can be considered. හරිද? අපි ලියනවා education අධ්‍යාපනය. මේ ඡේදය ලියන්න පටන් ගන්න. මේ ඡේදේ පළවෙනි වාක්‍ය පොඩ්ඩක් ඉඩ තියලා පිටුවෙන් චුට්ටක් ඉඩ තියලා තමයි පටන් ගන්න. education can be considered as අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන් ලෙස. මොකක් ලෙසද? ක්‍රියාවලියක්. හරිද? ක්‍රියාවලියක්. මොන ක්‍රියාවලියක්ද? ඉගෙන ගැනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක්. අන්න දැන් මෙන්න මේ කැලේට තමයි එන්නේ. අපි දන්නවා මේ ඔෆ් කියන එකෙන් මොකද්ද කරන්නේ? අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඔය අද ජොයින් වෙන කෙනෙක් නම් මම මේක සිංහල තේරුමක් කියලා දෙන්නම්. ඔෆ් වලින් අපි හැමතිස්සෙම කරන්නේ යම්කිසි දෙයක අයිතිය හංගවන පදේ. ඔෆ්. හරිද? වැදගත්කම මොකේ වැදගත්කමද? අධ්‍යාපනීය වැදගත්කම. ඒ විදිහට අපි ඒක අයිතියක් හංගවලා තියෙනවා. වැදගත්කම මොකේ වැදගත්කම? අධ්‍යාපනීය වැදගත්කම.
ක්‍රියාවලිය මොකේ ක්‍රියාවලියද? ඉගෙනීමේ ඉගෙන ගන්නවට අපි කියනවා learning. දැනුම ලබා ගන්නවට අපි කියනවා gaining knowledge. දැනුම ලබා ගන්නවට අපි කියනවා gaining knowledge. ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීම. එහෙනම් learning and gaining knowledge. ඒක එක කැලලක්. ක්‍රියාවලියක්. මොකේ ක්‍රියාවලියක්ද? ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක්. ක්‍රියාවලියට කියනවා අපි process. ඔන්න ඔය දෙක එකතු කරන්න අපි මැදට දානවා of. Process of learning and gaining knowledge. අපි ලියමු. Education can be considered as අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන්. මොකක් විදියටද? ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස. අපි මීට කලින් කතා කරලා දෙනවා ඉංග්‍රීසි භාෂාවේ පද පිළිටන්නේ සිංහල භාෂාවේ අන්තිමට තියෙන පදේ තමයි ගොඩාරිය කියලාට මුලට ගන්න. හරිද? ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් ගන්නවා මුලට. ක්‍රියාවලියට අපි ඉංග්‍රීසියෙන් කියනවා process. Education can be considered as the process. Process මොකේද? මේක අපි එකතු කරනවා process of gaining gaining නෙමෙයි ඉස්සෙල්ලාම ගන්න learning ඉගෙන ගැනීම learning and gaining knowledge. හරිද? අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන් ක්‍රියාවලියක් ලෙස. හරිද? ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ ඔන්න ඔය විදිහට තමයි අපි තියෙන්නේ. හැබැයි අපි හරි සිංහල භාෂාවෙන් ලියද්දී අපිට ලියන්න වෙන්නේ අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන් ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස. හරිද? හැබැයි ඉංග්‍රීසි වල ලියද්දී අපි කොහොම මොකද්ද? සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවේ අනිත් පැත්ත තමයි ගහන්නේ. ක්‍රියාවලියක් තමයි අන්තිමටම තිබ්බේ. ක්‍රියාවලිය ගෙනාවා මුලට. හරිද? Education අධ්‍යාපනය can be considered හඳුන්වන්න පුළුවන් ක්‍රියාවලියක් ලෙස ඉගෙනීමේ සහ දැනුම ලබා ගැනීමේ සහ මේක අපේ ජීවිතේට ඉතාමත්ම වැදගත්. අපි ලියනවා මේකටම කමාවක් දැම්මා and it is ඉතාමත් වැදගත්. අපි සරල භාෂාවෙන් ලියමු. වැදගත් important. ඉතා වැදගත් very important. It is very important. ඉතාමත් වැදගත්. අපගේ ජීවිතයට අපේ ජීවිතයේ important in our ජීවිතය lives ජීවිතවල ඔය පළවෙනි වාක්‍යෙ ලිව්වේ මේ විදිහට education can be considered as the process of learning and gaining knowledge and it is very important in our lives සහ ඒක අපේ ජීවිතේට තාමත්ම වැදගත්. පුතේ අපි අද ලියන්නේ හරි හිමීට චුට්ට යන ගමනක් පැටියෝ. මේ ගමන යද්දී හරිද? ළඟට කන්න මොන හරි පොඩ්ඩක් තියාගන්න ඕන නම් හරිද? ප්‍රශ්නයක් නෑ. වතුර එකක් ළඟ තියාගන්න. වර්ණිදි මත වගේ එනවනම් දැන් 8 වෙද්දී සමහර ළමයි නිදා ගන්න ටයිම් එක. හැබැයි දැන් ඔයාගේ මේ තියෙන වයසත් එක්ක හරිද? තව සමහර විට සමහරුන්ට ඕලෙවල් ලියන්න ටික කාලයයි තියෙන්නේ. දැන් මේ දවස්වල එක දිගට ගෙදරමනේ. එක දිගට ගෙදර.
හරිද? ඒ ගෙදර වෙලත් හරිද? මේ වගේ වීඩියෝ ටිකක් බලාගෙන ඔයා ඉගෙන ගන්නවා කියන ක්‍රියාවලියේ ඉන්නවා කියන එකෙන්ම තේරෙනවා පැටියෝ ඔයා මේක කොයි වෙලාවකත් අතහැරලා නැහැ. ඔයා තාම ගේමේ ඉන්නවා. ඒකම ඇති මගේ මැනික. ඒකම ඇති බබු. ඉගෙන ගන්නවා කියන එකේම අපි අතාරින්න නැතුව යම්කිසි දෙයක් කරන්න ඕනේ. කියන්නේ අද වැඩක් කරා නම් ඊට වඩා වැඩක් හෙට කරන්න try කරන්න ඕනේ. හැමතිස්සෙම හැම දවසකම අලුතෙන් එක දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒකයි ක්‍රියාවලියක් කියන්නේ. හැමතිස්සෙම මේක වැඩ වෙන්න ඕන දෙයක්. එතකොට මේ වෙද්දි ඔයා ඒකේ ඉන්නවා ඈ සතුටින්. කීය සතියේ සරලට පන්ති කරන්න බැරි වුණා චුටි චුටි කරදර ටිකක් වෙච්ච හින්දා. හැබැයි දැන් ආයිස්රට වැඩ වෙනවා. හරිද? අපි යනවා the importance of මේක අලුත් වචන ලියන්න. education. තරවද පණ. අධ්‍යාපනය can be considered හඳුන්වන්න පුළුවන් as lesson. The process ක්‍රියාවලිය learning ඉගෙන ගැනීම and gaining knowledge කියන්නේ දැනුම gaining knowledge කියන්නේ දැනුම ලබා ගැනීම හරිද දැනුම ලබා ගැනීම and it is very important මේක ගොඩාරියක් වැදගත් important වැදගත් in our lives ජීවිත very good education can be considered හඳුන්වන්න පුළුවන් as a process of learning and gaining knowledge and it is very important in our lives හරිද මේක chunk විදියට ගත්තොත් චූටි කෑලි විදියට ගත්තොත් තේරුම තියෙන්නේ මෙහෙම හැබැයි සිංහල භාෂාව අපි සම්පූර්ණම වාක්‍යයක් ලියුවොත් අපේ මේ වාක්‍යයේ තේරුම එන්නේ අධ්‍යාපනය ඉගෙන ගැනීමේ සහ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන් පළවෙනි වාක්‍යය ලිව්වේ අපි ඔන්න ඔහොම හරි සරලයි හරිද මම හිතනවා දැන් මේ වෙද්දි ලියලා ඇති කියලා මට ඔයාලත් එක්ක කතා කරන්න බැරි වෙච්ච එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ off. off ඇයි අපිට වැදගත්? හරිද? පැත්තකින් තරලක්නක් දාලා ලියා ගන්න පැටියෝ. යම් කිසි දෙයක අයිතිය පෙන්වීමට භාවිතා වේ. යම් කිසි පුද්ගලයෙක්ගේ හරි දෙයක අයිතිය හංගවන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? මෙන්න මේ off කියන පදේ පාවිච්චි කරනවා. අන්න එහෙනම් අපි ලියනවා education can be considered as the process of learning and gaining knowledge. අයිති දේ අපි off වලට කලින් දානවා. importance of education. පෑන කාගේද? pen of පවන්ස. phone එක කාගේද? පවන්සගේ. phone of පවන්ස. බෝතලේ කාගේද? පවන්සගේ බෝතලේ. bottle of පවන්ස. laptop එක කාගේ laptop එකද? laptop of පවන්ස. ඊට පස්සේ මොනවද? ස්ටඩියෝ එක කාගේ ස්ටඩියෝ එකද? ස්ටඩියෝ of පාන්ස ඔන්න ඔය යන විදියට අපි මේක චුට්ට චංක් විදියට පොඩි කෑලි විදියට අපි ඉගෙන ගමු. හරිද? ඔන්න පුතේ පළවෙනි වාක්‍යය අපි සාර්ථකව ලිව්වා. අපි දැන් ලියන්න යනවා මගේ මැටියෝ
බබෝ අපි ලියන්න යනවා දෙවනි වාක්‍ය. දෙවනි වාක්‍ය බබෝ අපි ලියන්න යන්නේ අපි සරල විදියට ලියමු. හරිද? අපි සරල විදියට ලියමු. මේක මේ අපි රට ලෝකේ අල්ලන්න නම් අපි ඉස්සෙල්ලා අපි දන්න දේවල් වැඩි කරගන්න ඕනේ. ඒක එකපාර වැඩි කරගන්න බෑ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි පාඩම් කරනකොට අඩුම ගානේ දවසකට එක වචනයක් හරි පාඩම් කරන්න. එතකොට අපිට දැන් අයියෝ සර් දවසකට එක වචනයක් ඒක ලොකු ගාණක් නෙවෙයිනේ. ඔව් දවසකට එක වචනයක් කියන්නේ ලොකු ගාණක් නෙවෙයි. හැබැයි අවුරුද්දක් දිගට යද්දි 365ක් වෙනවා. හරිද? මම ඔක කාලයක් තිස්සේදී මගේ බබාලට කියන කතාවක්. හැබැයි බබාලට ඉතින් අමතක වෙනවනේ. ඒ අමතක වෙන වැඩේ තමයි ලොකු ප්‍රශ්නයකට තියෙන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. සර්ටත් තාම මාර විදිහට අමතක වෙනවා. හැබැයි පුතේ අපි හදාගන්න ඕනේ පුරුද්දක් හැමතිස්සෙම හැම දවසකම එක වචනයක් පාඩම් කරන්න. පොතක එක පිටුවක් කියවන්න. ඒක පුරුද්දක් විදිහට හදාගන්න. දැන් අලුත් අවුරුද්ද තව හෙට නෙවෙයි අනිද්දා ඊට පස්සේ එනවා. හරිද? 2026 එනවා. එතකොට මෙන්න මේ පුරුදු ටික අපි චුට්ට හදාගෙන යන්න ඕනේ. හරිද? දවසකට එක වචනයක්. උදයක් නෙවෙයි. අපේ කට්ටියට ඕනේ මොකක්ද? අපේ කට්ටියට දවසට එක වචනයක් නෙවෙයි ඕනේ. අපේ දවසට වචන 50ක් විතර පාඩම් කරනවා. සල්ලි කතාව අහලා මම දවසට එක වචනයක් නෙවෙයි දවසට වචන 50ක් පාඩම්. ගන්නවා පොත වචන 50ක් පාඩම් කරනවා. මතකයි එදාට මතකයි. හැබැයි සතියක් විතර ගියාට පස්සේ ඔක අමතක වෙනවා. ඔක ඒක නෙවෙයි වෙන්න ඕනේ. හරිද? දවසට වචන 50ක් පාඩම් කරනවා නෙවට වඩා හැම දවසකම එක වචනයක් පාඩම් කරන එක හොඳයි. ඇයි? ඔයා පුරුද්දක් විදිහට කරගෙන යනවා. දවසට 50ක් පාඩම් කරනවට වඩා හැම දවසකම එක පාඩම් කරන එක වඩා හොඳයි. ඒක තමයි චුට්ට දිනු වෙන්න අපි කරන්න ඕනේ දේවල්. මම මේ කාරණා ඔක්කොම කතා කරන්නේ අපි අද කතා කරන්නේ අධ්‍යාපනය ගැන. අධ්‍යාපනයේ තියෙන වැදගත්කම ගැන අපි ඔක හිමිට කතා කරන්නේ යම්. මෙන්න මේක ආයෙ ඇවිල්ලා. හරි. දැන් අපි කියන්න යනවා මුලින්ම ඉස්සෙල්ලාම මෙන්න මේ අධ්‍යාපනය අපිට උදව් කරනවා මොකටද? දැන් පුතේ මේ වෙනකොට ඔයාට පොතක සිංහලෙන් තියෙන එකක් හරි කියවන්න පුළුවන් කියන්නේ. හරිද? ඔයාට ABCD ලියන්න පුළුවන් කියන්නේ ඔයා එක ලෙවල් එකකට ඇවිල්ලා. හරිද? ලෝකේ භාගයට භාගයක් මිනිස්සු ඉන්නවා ළමයි. එයාට කියව ගන්න බෑ. තාමත් සමහර ගම්වල අම්මලා ආච්චිලා සීයලා ඉන්නවා. ඔයාලට බස් එකේ නම කියව ගන්න බෑ. හරිද? ඒක නෑ. හැබැයි දැන් ඔයාලට ලංකාව වශයෙන් අපි ඇත්තටම හොඳ තැනක ඉන්න අපේ ගොඩාරිය මිනිස්සුන්ට කියවන්න පුළුවන්. සාක්ෂරතාවය තියෙනවා. අපිට කියවන්න පුළුවන් ලියන්න පුළුවන් කියන්නේ ඒක අපිට ගොඩ අධ්‍යාපනයෙන් හම්බ වෙච්ච ලොකු දෙයක්. එහෙනම් ඉස්සෙල්ලාම අපි තියාගන්න ඕන දෙයක් තමයි මොකද්ද? අධ්‍යාපනය අපිට උදව් කරනවා, උපකාරී වෙනවා. මොකටද? කියවන්න සහ ලියන්න. ඒ කැලේ ඔළුවේ තියෙන්න ඕනේ. අපි ඒක ලියමු ඉස්සෙල්ලා. අපි දැන් කියනවා මොකද්ද? අධ්‍යාපනය උදව් කරනවා අපිට කියවන්න සහ ලියන්න. අපි මොනවද? අධ්‍යාපනීය এডুকেෂන් උදව් කරනවා help. අධ්‍යාපනය කියන්නේ ඒක වචනයි. ඒකින්ද help අකට එකතු කරනවා helps. S education helps. කාටද උදව් කරන්නේ? අපිට us. education helps us. මොකටද උදව් කරන්නේ? කියවීමට. කියවනවා read. කියවීමට to read. අන්න අපි හදනවා education helps us to read and write. ලියන්න. අපි ලියනවා. මෙන්න මේක සම්බන්ධ වාචී පදයක් පුතේ. මේවා මේ ඔළුවේ තියාගන්න ඕන වචන ඈ. දැන් අර ඡේදෙම තමයි ලියාගෙන යන්නේ. First education අධ්‍යාපනය උදව් කරනවා help. හැබැයි අධ්‍යාපනය කියන එක ඒක වචනින්ද අපි ඒකට helps කරනවා. education helps කාටද උදව් කරන්නේ? අපිට. subject object pronoun එකක් එනවා us. subject pronoun එක තිබ්බොත් we, object pronoun එක us. education helps us මොකටද? to write.
to read අපි to read කියවීමට education helps us to read and write. අධ්‍යාපනය අපිට උදව් කරනවා කියවීමට සහ ලිවීමට. පළවෙනි වාක්‍ය ලිව්වා. ඊට පස්සේ අපි කියමු අධ්‍යාපනය නිසා අපිට අධ්‍යාපනය නිසා අපිට ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනය නිසා ඇත්තටම අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ පුතේ. බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ ඉගෙන ගන්න ක්‍රියාවලිය ඇතුළෙම තමයි රටක් රාජ්‍යයක් විතර අපි දියුණු වෙන්නේ. එක මිනිස්සෙක් දියුණු වෙනවා නම් ඒකෙන් නොදැනුවත්වම රටේ අනාගතය දියුණු වෙනවා. රට දියුණු වෙනවා. මිනිස්සු ඉස්සෙල්ලාම මේ අධ්‍යාපනය ලබා ගන්න දැනුම ලබා ගන්න ඕනේ. අලුත් දේවල් හොයා ගන්න ඕනේ. අලුත් දේවල් නොහදන්න නැති සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඉතින් හැමදාම අලුත් දෙයක් හදන්න, අලුත් දෙයක් හිතන්න අපි පුරුදු වෙනවා කියන්නේම අපි සමාජයක් ඉදිරියට යනවා. හරිද? අන්න අපි ලියනවා අධ්‍යාපනය නිසා අපිට ගොඩාරියක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා. අධ්‍යාපනය නිසා අධ්‍යාපනය education අධ්‍යාපනය නිසා අපි ලියනවා because of education ලියනවා because of education අධ්‍යාපනය නිසා අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපිට පුළුවන් we can අපිට පුළුවන් මොකද්ද? ඉගෙන ගන්න. we can learn අන්න අධ්‍යාපනය නිසා because of education we can learn many things. අපි ඊළඟ වචනේ ලියනවා මෙහෙම. වාක්‍ය හරිද? පළවෙනි වාක්‍යය ලියලා දෙවෙනි වාක්‍යය. ලස්සනට පිළිවෙලට ලියාගෙන යන්නේ. because of education we can learn many things. අධ්‍යාපනය නිසා ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. because of education we can learn many things. වලට w many ගොඩාක් අලුත් දේවල් අලුත් new things. අපි චුට්ට ලියාගෙන යනවා. first education helps us to read and write. මුලින්ම අධ්‍යාපනය අපිට උදව් කරනවා අපට කියවීමට සහ ලිවීමට. because of education අධ්‍යාපනය නිසා we can learn අපිට ඉගෙන ගන්න පුළුවන් many new things ගොඩාරියක් අලුත් දේවල්. අපි ආයේ මෙහෙම එකක් ලියමු. අධ්‍යාපනය අපි සරලවම ලියන්නේ මේ ලොකු දේවල් නෙවෙයි. සරල දේවල් සරල වාක්‍ය අපි ගලපන්නේ. අධ්‍යාපනය උදව් කරනවා ළමයින්ට සහ වැඩිසිටියන්ට හැම දවසකම අධ්‍යාපනය උදව් කරනවා. ඉස්සෙල්ලත් අපි ලිව්වා education helps. දැන් අස්නේ අපි දානවා මොකද්ද? education helps කාටද? ළමයින්ට. ළමයින්ට අපි කියනවා children. අපි ලියනවා මේ විදිහට. education helps උදව් කරනවා කාටද? children and ළමයින්ට සහ වැඩිහිටියන්ට adults. හැම දවසකම every day මම හිතනවා ලියනවා ඇති කියලා. හරිද? මෙන්න මේ වාක්‍ය ටිකට අපි සිංහල තේරුම් ටිකක් ලියා පැහැදිලිව. first මුලින්ම
education helps උදව් කරනවා us අපට to read කියවනවා to read කියවීමට and write ලිවීමට because of education අධ්‍යාපනය නිසා we can learn අපිට ඉගෙන ගන්න පුළුවන් can පුළුවන් learn ඉගෙන ගන්න many ගොඩක් new අලුත් things දේවල් education helps අධ්‍යාපනය උදව් කරනවා children ළමුන්ට and adults වැඩිහිටියන්ට every day every සෑම දවසකම අධ්‍යාපනය අපිට සෑම දවසකම උදව් කරනවා හරිද දැන් අද කාලේ ළමයි අධ්‍යාපනය නැතුව හරිද ජොබ් එකක් හොයාගන්නවා කියන එක හරි අමාරු වැඩක් දැන් අපිට අධ්‍යාපනය ගුරු වශයෙන් අපේ කට්ටියට ඔළුවට එන දෙයක් තමයි අධ්‍යාපනය නම් සර් අනිවාර්යයෙන්ම මම ડોක්ටර් කෙනෙක් වෙනවා අධ්‍යාපනය නම් සර් මම අනිවාර්යයෙන්ම ඉංජිනේර් කෙනෙක් වෙනවා අධ්‍යාපනය නම් සර් මම අනිවාර්යයෙන්ම නර්ස් කෙනෙක් වෙනවා අධ්‍යාපනය නම් සර් මම අනිවාර්යයෙන්ම අපි කියනවා software engineer කෙනෙක් වෙනවා අධ්‍යාපනය නම් සර් මම අනිවාර්යයෙන්ම lawyer කෙනෙක් වෙනවා අධ්‍යාපනය තියෙනවා නම් සර් ඉගෙන ගන්නවා නම් පයිලට් කෙනෙක්වත් වෙන්න ඕන සර් නැත්නම් වැඩක් පුතේ විශ්වාස කරන්න ඊළඟ අවුරුදු 10 ඇතුළත ලංකාවේ පොල් කඩන් ඉන්න කොල්ලෝ කිල්ලෝ නැති වෙනවා. පුතේ විශ්වාස කරන්න ලංකාවේ කුඹුරක බහලා වැඩ කරන්න කොල්ලෝ කිල්ලෝ නැති වෙනවා. වත්තක් අහින්න හරිද? වත්තක් උදුළු ගන්න කොල්ලෝ කිල්ලෝ නැති වෙනවා. ඒවට අනාගතයේ ලොකු ඉල්ලුමක් තියෙන රස්සා බවට පත් වෙනවා. ඉස්සරහට එහෙමයි. හරිද? දැන් accountant කෙනෙක්ගේ වැඩ ටික කරගන්න එක AI කෙනෙක් හිටියම ඇති. ලොකු වැඩ ඕනේ නැහැ. එයාට දෙන්න ඕනේ දත්ත ටික දුන්නාට පස්සේ එයා වැඩ ටික කරනවා. ඒ වගේ තැනකට රට ඇවිල්ලා තියෙන්නේ. රට ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් බොක්සින් ගහන රොබෝලා ඉන්නවා. වැඩි නෑ බොක්සින් ගහන රොබෝලා ඉන්නවා. රේස් පදින රොබෝලා ඉන්නවා. නිකන් නෙවෙයි කවුරුත් මෙහෙවන්නේ නැහැ. AI රොබෝලා ඉන්නවා. එයාට තනියම හිතලා තීරණ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ මට්ටමකට මේක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පුතේ හරියට සම්බෝලයක් හදලා කටරහට හදන්න තාම ඒක අතරත් ඉන්නවා. ඒ වුණාට රත්ගුණෙත් එක්ක හදාගන්න තාම තැනක නැහැ. හරිද? සමහර පැති තියෙනවා. මේ කම්පියුටරයක් දැකලා නැති. ඒ පැති වලට මම දන්නේ නැහැ කොහොම අපිට පුළුවන් විදිහට උදව් කරනවා. හරිද? ඉස්සරහට පැටියෝ දැන් ඔයාලා හිතනවනේ මම software engineer කෙනෙක් වෙනවා, computer engineer කෙනෙක් වෙනවා. එහෙම හොඳයි. නරකයි නෙවෙයි. හොඳයි. හැබැයි ඉස්සරහට එහෙම හිතන පිරිස වැඩි. දහස් ගණන් ඉන්නවා software engineersලා ඕනිතරම් ජොබ් හොයාගන්න නැති. ඒ ජොබ් තියනවා රස්සා. එයාලට ඕනි qualifications ටික හදාගන්න. ඒ කියන්නේ එයාලට තියෙන experience එක හදාගන්න. අමාරු. ඉතින් ඉස්සරහට එන අනාගතය කියන කෑල්ල මට හිතා ගන්න බෑ ඊළඟ අවුරුදු 5 නෙවෙයි ඊළඟ අවුරුදු 3 ඇතුළත මොකක් වෙයිද කියලා. හරිද? ඒකින්ද තමන්
ඉගෙන ගන්න කැමති දේවල් තියෙනවනේ. ගණන් වෙන්න පුළුවන්, නැටුම් වෙන්න පුළුවන්. ඔය සමහර විට කාර් එකක් ගලවලා ඒකේ ගැජමැටික් හයි කරන්න ආසයි. ගැරේජ් එකක වැඩ කරන්න ආසයි. කරන්න. පුතේ ඒව කරන්න. ඇයි දන්නවද? ඉස්සරහට ඒ වගේ රස්සාවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ලොකු ජොබ් වේකන්සිස් තියෙවි. ලොකු ජොබ් මාකට් එකක් ඕපන් වෙවි. ගරාජ් එකකට ගිහිල්ලා බොඩි පොලිෂ් එකක් කරගන්න හරි කට්ටිය අඩු AC එකක් හදාගන්න පුළුවන් කට්ටිය අඩු වෙයි. ඒකින්ද ඒව ඉගෙන ගන්න. ඒව ඉගෙන ගන්න. හැමෝටම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා එකක් නැහැ. හැමෝටම නර්ස් කෙනෙක් වෙන්න ඕන කියලා එකක් නැහැ. හැමෝටම කවුද ලෝයර් කෙනෙක් වෙන්න ඕන එකක් නැහැ. අපේ රටේ පොල් කඩන මිනිස්සයා පවා ඒ රස්සාවට පුතේ දෙන්න ඕනේ අපි මොකක්ද? ඒ ගරුත්වය දෙන්න ඕන. කුඹුරකට බැහැලා මඩ ටික ගාගෙන කුඹුරක් හදනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. විශේෂයෙන් අද කාලේ. ඒ රස්සාවට ගරුත්වය දෙන්න ඕනේ. ඒ රස්සාවට ගරුත්වය දෙන්න ඕනේ. ගෙදර ඇවිල්ලා තනකොළ කපන මිනිස්සයාට ඒ ගරුත්වය දෙන්න ඕනේ. ඒවා ලේසි පහසු වැඩ නෙවෙයි. ඒ මිනිස්සෙට ගරු කරනවා කියන්න පටන් ගන්න ඕනේ අපි එතනින්. අපි ජීවිතේ හදා ගන්න ඕනේ එතනින්. අපි අධ්‍යාපනය කියලා කියන එකෙන් කියන්නේ නැහැ කොණ්ඩේ ලස්සනට කපලා රැවුල කොටට කපලා නැත රැවුල නැතුව ඒ අදින විදිය. ඒක අධ්‍යාපනය නෙවෙයි. ඒකත් අධ්‍යාපනයක් තමයි. ඒක එතනින් එහාට ගියපු දෙයක් තියෙනවා. සමාජයක වැඩ කරද්දී අපිට ඕනි කරන සමාජ කුසලතා තියෙනවා. එතකොට අපි ඉගෙන ගන්න ඕනි හැම මිනිස්සෙටම ගරු කරන්න. එතනින් තමයි අපි අධ්‍යාපනය කියන එක මුලින් පටන් ගන්නවා. එතනනේ අපි හැදෙන්න ඕන. ඒක දීර්ඝ ක්‍රියාවලියක් නෙවෙයි. ඒක හරි හිතලා Tamanට හම්බ වෙන මිනිස්සයාට hina වෙලා කතා කරලා හරිද? ඒ රෙස්පෙක්ට් එක දෙන්නේ ගෞරවය දෙන්නේ. ඒ රෙස්පෙක්ට් එක වඩා හම්බුනත් එකයි නැතත් එකයි ඒ ගෞරවය වඩා කවදා හරි හම්බ වෙන්නේ. හරිද? මම කියන්නේ අපි කරන රස්සාව මොකක් වුණා. අපි ඒකට ගරුත්වය දෙන්න ඕනේ. ඒකට එයා වෙනමම එයා ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. එයා වෙනම අධ්‍යාපනයක් ලබාලා තියෙනවා පොල් ගහකට නගින්න. නිකන් try කරලා බලන්න උස පොල් ගහකට නගින්න. ලේසි නෑ. නිකන් try කරලා බලන්න බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ රස්සාව කරන්න. දුර යන ඩ්‍රයිවර් කෙනෙක්ට හරි අමාරුයි බස් එක ඩ්‍රයිව් කරන්නේ. ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. නිකමට හිතලා බලන්න බස් කොන්දොස්තර කෙනෙක් කියලා. ලේසි නෑ පුතේ. ලේසි නෑ ඒ කාර්යය. ඒ මිනිස්සු කරන්නේ ඒ සේවාවට එයාගේ දෙන්න ඕනේ. අපි ඒ ගරුත්වය දෙන්න ඕනේ. නිකමට ත්‍රිවිලයක් හයර් කරලා බලන්න. ලේසි නෑ. ඒකත් ලේසි නෑ. මම ඇත්ත කතන්දර කියන්නේ මිනිස්සුත් එක්ක කතා කරද්දී මිනිස්සු කියන්නේ. හරි. මම මේ කතාව මෙහෙම වෙන්නේ හරිද? අපිට හරිද ඊළඟ ස්ටෙප් එකට යන්න. දැන් ඔයාලා අධ්‍යාපනය ලබලා තියෙන්නේ. ඉතින් එහාට රස්සාවක් හොයාගන්න. ඔයාලට හොඳ රස්සාවක් හොයාගන්න නම් ඔයාලට හොඳ අධ්‍යාපනයක් තියෙනවා. O level fail වුණා කියලා O level pass වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. O level pass වෙන්න ඕනේ. මේ යන විදියට. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ සුද්දෙක්ට මලක් දීලා විකුණලා ඒක හොඳට සේල් එකක් ගන්න. කතරගම ගිහිල්ලා සිංහල මිනිස්සෙක්ට මලක් විකුණනවට වඩා එතන වැලියු එකක් තියෙනවා. ඒක සුද්දෙක්ට විකුණන්න තියෙන්න පුළුවන්. ඒකට භාෂාව තියෙන්න ඕනේ. ඒ අධ්‍යාපනය තියෙන්න ඕනේ. සලම තමන්ට තියෙන බය නැති කරගන්න. හරිද? ස්පීකින් කියන කාරණාව ස්පෝකන් ඉංග්‍රීසි කියන කාරණාව ලේසි කාරණාවක් නෙවෙයි. ඒතකොට හැම රස්සාවකටම එක්ස්ට්‍රා වැලියු ඇඩඩ් එකක් එනවා. එයා ඒ මනුස්සයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ගැරේජ් එකේ ඉන්න මනුස්සයාට ඉංග්‍රීසි කතා කරලා සුද්දෙක් එක්ක කතා කරලා කස්ටමර් හැන්ඩල් කරලා ලස්සනට වාහනේ හදලා දෙන්න පුළුවන් නම් එතන ඇඩඩ් වැලියු එකක් තියෙනවා පුතේ. අපේ රටේ අද වෙද්දී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශියන් ආපු දවස වෙනවා අද දවස. මම දැන් ඔයාලත් අහන්න ඇති. හරිද? ඉතින් එහෙම රටක් පුතේ එහෙම සම්පත තියෙන රටක් මේ ලංකාව. ඉතින් ඇයි අපිට බැරි මෙන්න මේ හරි ලේසි භාෂාවක් ඉගෙන ගන්න? ඇයි අපිට බැරි අපි ආස දේවල් ආසාවෙන් ඉගෙන ගන්න? අපි ඒවයි ප්‍රගුණ කරන්න ඕනි. මේ හැම දෙයකටම පුතේ හොඳ රස්සාවක් ලබා ගන්න අපිට තියෙන්න ඕනි හොඳ අධ්‍යාපනයක්. එහෙනම් අපි ලියමු education අධ්‍යාපනය උදව් කරනවා අපිට හොඳ රස්සාවක් ලබා ගන්න. දැන් අධ්‍යාපන උදව් කරනවා කියන එක අපි දෙපාරක් තුන් පාරක් ලියමු. ලියමු.
it. Oh. එඩියුකේෂන් කියලා මුලමුකෝ. ඔකට එක් කියලා දාන්නම්. පුළුවන්. අපි සම්බන්ධ වාචික පදයක්. තව දුරටත්. Furthermore, education උදව් කරනවා. Helps us to අපිට උදව් කරනවා to get ලබා ගන්න a good job හොඳ රස්සාවක් ලබා ගන්න අධ්‍යාපනය අපිට උදව් කරනවා. ලබා ගන්න විතරක් නෙමෙයි ඉන්න රස්සාවෙන් තව උඩට යන්න. ඔය බැංකු පැත්තවලට ගියාට පස්සේ උනිතරම් එක්සෑම් කරනවා උඩට ඒ බැංකුව වල යන්න. හරිද? අපි හොඳට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් හොඳට වැඩ කරන්න. හරිද? අපි හොඳට ඉගෙන ගත්තොත් අනාගතයේදී අපිට වඩාත් හොඳ රැකියාවක් ලබා ගන්න පුළුවන්. හරිද? අපි ලියමු. ඉගෙන ගත්තොත් අපි හොඳින් ඉගෙන ගත්තොත් ඒ වගේ තර්කයකට එද්දි ඉගෙන ගත්තොත් වගේ තර්කයකට එද්දි හරිද? අපි එනවා if කියන clause එකට. if conditional වලට. අපි ලියමු. if we study well අපි හොඳින් ඉගෙන ගත්තොත් if we study well අපි හොඳින් ඉගෙන ගත්තොත් අපිට පුළුවන් වඩා හොඳ ජොබ් එකක් වැඩක් හොයාගන්න අනාගතයේදී we can find වඩා හොඳ a good work අපිට a better job role නැත්නම් work in the future. හරිද? මේක නිසා හරිද? අපිට මොකද්ද ගන්න පුළුවන්? දැන් අපිට පුතේ අපි කොච්චර කිව්වත් අපේ අම්මලා තාත්තලා හරිද? මගේ අම්මා මහ ලොකු සල්ලිකාර පවුලක් තියෙන පවුලක් නෙවෙයි අපි. අපේ තාත්තා එහෙම මහ ලොකු සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි. හරි දුප්පත් මිනිස්සු. හැබැයි මේ මිනිස්සු මගේ තාත්තා මගේ අම්මා පුතේ තාමත් ඇත්ත කියන්නේ තාමත් මාර දුකක් විඳිනවා. මම තාමත් උත්සාහ කරනවා එයාලට වඩා තැනකට යන්නේ. ඇත්තටම කිව්වොත් මට එහෙම කරන්න බෑ. මොකද අපේ අම්මලා තාත්තලා කරන කැපකිරීම අප්‍රමාණයි. මට හිතා ගන්න බෑ සමහර වෙලාවට කොච්චර එහෙම කැපකිරීමක් කරන්න පුළුවන්ද මනුස්සයෙක්ට කියලා. මම දන්නවා ඒ වගේම තමයි ඔයාලගේ අම්මලා තාත්තලාත් මාර කැපකිරීම ටිකක් කරනවා ඔයාලගේ අධ්‍යාපනය වෙනුවෙන්. හරිද? ඒක ඔයාලා මට ගෙවන රුපියල් 250ද 1000ද 1500ද ඒක නෙවෙයි. ඒක හම්බ කරන්න කන කට්ට ඒක තේරෙන්නේ මගේ පැටියෝ. දවසක ඔයා හම්බ කරන්න පටන් ගත්ත දවසක. එතකොට ඔයා වෙනදා නිකන් කඩචෝරු කනේ රෝල්ස් එක කන්න ඔයා දෙපාරක් හිතනවා. අද මම මේ රෝල්ස් එක කෑවොත් හෙට මම කොහොමද ජීවත් වෙන්නේ? අද මම මේ රෝල්ස් එක කෑවොත් කොහොමද මම අලුත් ඇඳුමක් ගන්නෙ? දැන් ඒක තාම මගේ පුතාලට තේරලා නැහැ. තාම ඒ දෙයක් නැහැ. ඒ බර කරට අරගෙන තියෙන්නේ වගේ අම්මයි තාත්තයි. හරිද? මේ අපි ඉගෙන ගන්න හැම දෙයක්ම අපි ඉගෙන ගන්නේ අපිට සතුටින් ජීවිතේ විඳින්න. පුතේ කවුරු කොහොම කිව්වත් සතුට කියන එක රඳාපවතින එක අයට එක විදියට. හැබැයි හරි ලස්සනට ජීවිතයක් විඳින්න, හරි ලස්සනට සතුටින් ඉන්න අපිට පුතේ සල්ලි ඕන. කට්ටිය කියනවා නෑ සල්ලි ඕනේ නැහැ ජීවිතේ විඳින්න නෑ. සතුටින් ඉන්න සල්ලි ඕනි.
හරි. සල්ලි තියෙන මිනිස්සෙක්ගේ සතුටයි. හරිද? සල්ලි නැති මිනිස්සෙකුගේ සතුටයි පරස්පරයි. පුතේ බයික් එකක තෙමෙතෙමී අඬනවට වඩා ලෑන්ඩ් රෝවර් එකක හරිද? අතුලේ AC එකේ අඬන එක දෙක වෙනස්. එකම දුක වෙන්න පුළුවන් හැබැයි ඒක වෙනස්. පුතේ දැම්ම ඉඳන් රුපියල එකතු කරන්න කඩචෝරු කන්න වියදම් කරන ඒ රුපියල එකතු කරන්න. හරිද? අත්‍යවශ්‍යම කාරණාවක් විතරයි නම් ගන්න. ඒ එකතු කිරීමත් එක්ක බලන්න කොහොමද ඔයාලට පුළුවන් මේ එකතු කරපු රුපියල තව වැඩි කරගන්න. හරිද? සල්ලි ඕනි පුතේ ජීවත් වෙන්න. සල්ලි ඕනි. උඹලා ඔය කට්ටිය කියන බයිලා කතා කරන් බයිලා හිතන්න එපා. උඹ සල්ලි වන මනුස්සකම සල්ලි එක්ක ගාව ගන්නවා නෙවෙයි. හරිද? මනුස්සකම කියන්නේ ඔක්කොටම වඩා උඩින් තියෙන එකක්. හැබැයි අපේ ජීවිතය විඳින්න නම් අපිට සල්ලි අත්‍යවශ්‍ය වෙනවා. අර දැන් ඔය සුද්ධ බර ගානක් එනවා ලංකාවට. එන්නේ කොහොමද? ගන්න නෙවෙයි පුතේ උන්ට සල්ලි තියෙනවා. හැබැයි ඔයා නිකමට අහලා බලන්න ඔයාගේ අම්මයි තාත්තයි අන්තිමට රටකට ගියේ කවද්ද කියලා. ඔයා නිකමට අහලා බලන්න ඔයාගේ අම්මයි තාත්තයි වැඩි ඕනේ අම්මා තාත්තා දඹදිව ගියාද කියලා. පුතේ එහෙම කරගන්න අපේ මිනිස්සුන් තාමත් මාර කට්ටක් කරනවා. ලේසි පහසු කාර්යයක් නෙවෙයි. හරි අමාරුයි. මේ හැම දෙයකටම ඕනි සල්ලි. අද ඔයා ඉගෙන ගන්න දේ අනුව තමයි ඔයාගේ අනාගතේ තීරණය වෙන්නේ. අද ඔයා කරන දේ අනුව තමයි ඔයාගේ අනාගතේ තීරණය වෙන්නේ. ඔයා සල්ලි හොයන්නේ කොහොමද? ඔයා කොහොමද ඉගෙන ගන්නේ? අන්න ඒ ඉගෙන ගන්න විදියට ඔයාට අනාගතේ සතුටු ජීවිතයක් හම්බ වෙයි. හරිද? ඔයාට සල්ලි හම්බ කරන්න නම් අනිවාර්යෙන්ම හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. සල්ලි හම්බ කරන්න අමාරු නෑ. හරි මොලයක් තමයි ඕනේ. මොලේ හරියට පාවිච්චි කරොත් සල්ලි හොඳට හොයන්න පුළුවන්. ඒකට ඉගෙන ගන්න වෙනවා. හරිද? මම ඉගෙන ගන්නවා කියන්නේ ඩිග්‍රී ගන්න එක නෙවෙයි. හරිද? ඒක වෙනම කාරණාවක්. අධ්‍යාපනය කියන එක වලට තව ලොකු වෙද්දී තේරෙයි. එහෙනම් අපි ඊළඟ එක ලියමු. හරිද? අධ්‍යාපනය අපිට උදව් කරනවා සල්ලි හම්බ කරන්න සහ සතුටින් ජීවිතයක් විඳින්න. ජීවිතයක් ගත කරන්න. හරි? සතුටින් ජීවත් වෙන්න. අපි ලියමු මෙහෙම. furthermore කියලා ලියුවනේ. අපි ලියමු ලස්සන පදයක්. moreover. හරිද? moreover. අපි මේකෙම ගමු. education මේක ලියන්න පුළුවන් විදි තියෙනවා. අපි සරල ලියමු. education helps us අපිට උදව් කරනවා to earn more. to earn more and live a happy life. පුතේ අපි මේ කොච්චර වැඩ කරත් අපිට අන්තිමටම අපේ ජීවිතේ එදා දවසේ ගෙදර ආවට පස්සේ හිතේ තියෙන්න බෑ කිසිම දුකක්. අපි හරි සතුටින් ජීවත් වෙන්න ඕනි මිනිස්සු. ඒ සතුට විඳින්න නම් අපිට ස්ට්‍රෙස් එකක් නැතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? දැන් ඔයාලගේ අම්මලා තාත්තලාත් එක්ක කතා කරන්න පුළුවන් නම් කතා කරලා බලන්න කොච්චර අමාරුද රුපියල් 5ක් 10ක් හොයනවා කියන කාරණා. ලේසි නෑ. ලේසි නෑ මගේ පැටියෝ මාර කට්ටක් කන්න ඕනි. හරිද? ඒ ස්ට්‍රෙස් එකක් නැතුව ජීවත් වෙන්න නම් අපිට තියෙන්න ඕනේ එක වෙලාවක් හරියට මෙන්න මේ වගේ. ඔයාද වැඩට යන්නේ නැහැ. හැබැයි ඔයාට සල්ලි හම්බ වෙනවා. අන්න ඒ වගේ තැනකට. ඔයාද නිදාගෙන යද්දි ඔයාට සල්ලි හම්බ වෙනවා. අන්න ඒ වගේ තැනකට. නිදාගෙන ඉද්දි සල්ලි හම්බ වෙන තැනට වැඩ කරන්න ඕන. මතක තියාගන්න. ජීවිතයේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. හරිද? ජීවිතේ විඳිනවද විඳවනවද කියන එක දෙකම තීරණය වෙන්නේ Taman ලබන අධ්‍යාපනය අනුව. ඒකින්ද මගේ පැටියෝ චුට්ට අපි එකපාර අපිට හඳ අල්ලන්න බෑ.
එකපාර අපිට වැඩ කරන්න බෑ. එකපාර ගයක් හැදුනේ නැහැ. එකපාර වැවක් හැදුනේ නැහැ. එකපාර මුහුදක් හැදුනේ නැහැ. බිඳුව 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 එකතු වෙලා තමයි වැව හැදුනේ. බිඳුව 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 එකතු වෙලා තමයි වැවින් වතුර ගිහිල්ලා මුහුද හැදුනේ. මුහුද හැදෙන්නේ එහෙම. මුහුද වැවක් හැදෙන්නේ කොහොමද? බිඳුව බිඳුව එකතු වෙලා. ගයක් හැදෙන්නේ කොහොමද? එකපාර හැදෙන්නේ නැහැ. ගඩොල් කැටේ ගඩොල් කැටේ ගඩොල් කැටේ. මේ හැම ගඩොල් කැටයකටම තියෙනවා ඒ කෙනාට අයිති රාජකාරී. එක ගෙඩොල් කැටයක් ගෙදරක ගෙඩොල් කැටයක් වෙනවා. එක ගෙඩොල් කැටයක් චෛත්‍යක ගෙඩොල් කැටයක් වෙනවා. එක ගෙඩොල් කැටයක් පල්ලියක ගෙඩොල් කැටයක් වෙන්න පුළුවන්. එක ගෙඩොල් කැටයක් තරුපහේ හොටෙල් එකක ගෙඩොල් කැටයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට එකතු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ලොකු බිල්ඩින් එකක් හැදිලා තියෙන්නේ. අද ඔයා වාඩි වෙලා ඉන්න පුටුවේ තියෙන්නේ කොහෙද? ගියක් ඇතුලේ වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම හැදෙන්නේ චුට්ට එකතු වෙලා. පොඩ එකතු වෙලා තමයි හැම දෙයක්ම හැදෙන්නේ. නැත්නම් එක දවසින් දියුණු වෙනවා, එක දවසින් ගොඩ යනවා. එහෙම කාරණාවක් නෑ. එහෙම දේවල් නෑ පුතේ. එහෙම තියෙන්න පුළුවන්, හැබැයි ඒක දවසින් නැති වෙන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීන ක්‍රියාවක් ඇතුළත තමන් ගොඩ නගා ගන්නා සම්පත්, තමන් ගොඩ නගා ගන්නා දැනුම දීර්ඝ කාලීනව පවතිනවා. ඒකින්ද මේ ඉගෙන ගන්නවා කියන එක හැමදාම චුට්ට අපි කරගෙන යන්න ඕනි කාරණාව. අපි මෙන්න මේකේ තියෙන අලුත් වචන ටික ලියලා හරිද? ඊළඟ එකට යමු. හරි. ලස්සන මාතෘකාවක් අද මම තෝරගත්තේ ඔයාලත් එක්ක කතා කරන්න. අධ්‍යාපනය. Furthermore ලියන්න මගේ පැටියෝ. Furthermore තව දුරටත් education helps අධ්‍යාපනය උදව් කරනවා us අපිට to get පුතේ to get ලබා ගන්නවා to get ලබා ගන්නට මේ to කියනකින් එන්නේ හැමතිස්සෙම to get ලබා ගන්නවා to get ලබා ගන්නට කනවා eat කන්නට to eat බොනවා drink බොන්නට to drink father තාත්තා father තාත්තට to father අම්මා mother අම්මට to mother හැමතිස්සෙම to වලින් අන්න අර කියන කෑල්ල එනවා. හරිද? to get ලබා ගන්නට. ලබා ගන්නට මොනවද? a good job. හොඳ රස්සාවක්. if we study. if උනොත් එහෙම නැත්නම් කළොත් if we study well අපි හොඳින් පාඩම් කළොත් well කියන්නේ හොඳින් study පාඩම් කරනවා මම හිතනවා ඒක ඔයාලා දන්නවා කියලා we can find අපිට හොයාගන්න පුළුවන් find සොයාගන්නවා can පුළුවන් a better job a better work than job work මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. හරිද? හොඳින් ඉගෙන ගත්තොත් අපිට අනාගතයේදී වඩා හොඳ රැකියාවක් සොයාගන්න පුළුවන්. work better වඩා හොඳ better වඩා හොඳ work හරිද? අපිට වඩා හොඳ රස්සාවක් එහෙම නැත්නම් රැකියාවක් හොයාගන්න පුළුවන්. පුතේ සතුටින් ජීවත් වෙන්න නම් අපිට මොනවද ඕනේ? හොඳ පවුලක් ඕනේ. අංක 1 පළවෙනි එක හොඳ පවුලක් ඕනේ. දැන් පවුල කියන කාරණාව තාම ඔයාලට නැහැ. හරිද? දැන් සමහරුන්ට මේ දවස්වල කියන්නේ දැන් ඔයාලා 9 10 11 වගේ නම් 12 13 වගේ නම් මේ දවස්වල ගෑනු ළමයි පිර ළමයි දැක්කට පස්සේ මොන මේ දවස්වල නිකන් බඩේ සමනලු පියාඹන කාලේ ඈ. මේ අමුතු එකක් හිතට දැනෙන කාලේ. අහුවෙන්න එපා. ඔය මොකක් වුණත් Tamanට ඉතුරු වෙන්නේ දෙන්නයි. අම්මයි තාත්තයි. එතනින් එහා ලෝකයක් නැහැ. තාත්තා තමා පොර, අම්මා තමා ජීවිතේ. එච්චරයි පුතේ. තාමත් ඔයාලා තාම පොඩි. තාත්තා තරම් පොරක් නැහැ.
ඒක මම ඕන දැනක කියනවා. හරිද? තාත්තා තමා පොර ජීවිතේ ඉගෙන ගන්න නම් අම්මගෙන් ඉගෙන ගන්න ඕනි. අම්මා තමා ජීවිතේ. ජීවිතේ කොච්චර ලස්සනට විඳින්න පුළුවන්ද කියලා අපිට හොයාගන්න පුළුවන් තමන්ගේ අම්මයි තාත්තයි හරි ලස්සන ජීවිතේ විඳින්න දැක්කට පස්සේ. හරිද? නැතු ඔය මෙහි ඇවිල්ලා යන සමනල්ලුන්ට රං අහු වෙන්න යන්න එපා. හරිද? ඒ සමහරුන්ට පේන්න පුළුවන් මාරු මාර ලස්සන පිරිමි ළමෙක් මාර ලස්සන ගෑනු ළමෙක් හිතට හැඟීම් වෙනවා. දැන් මතක තියාගන්න ගෙදර ඉන්නවා තමන්ගේ ජීවිතේ උනක් පුදන්න ඔයා වෙනුවෙන් ජීවිතේ උනක් පුදන්න බලාගෙන ඉන්න මිනිස්සු දෙන්නෙක්. හරිද? මේ මිනිස්සු දෙන්න ඔයා වෙනුවෙන් ලෝකෙ උනත් පෙරලයි. මට ඒක 100 200ක් ෂුවර්. මොකද මම පෞද්ගලිකව දන්නවා මගේ අම්මයි තාත්තයි මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද කියලා. හැබැයි ඊට වඩා මම හොඳටම දන්නවා ඔයාලගේ අම්මලා තාත්තලාත් එක්ක මම ඕනි තරම් කතා කරලා තියෙනවා. එයාලා කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඔයාගම කියලා. ඉතින් මුදේ මේ කාලය කියන්නේ හරි ලස්සන කාලයක්. හරිද? ඔය කොහේවත් යන දේවල් හින්දා තමන්ගේ මනස තමන්ගේ ටාගට් වෙනස් කරගන්න එපා. ටාගට් එක එකයි. හරියට ඉගෙන ගන්න. ඇයි ඉගෙන ගන්නේ? තමන්ට හොඳ ජොබ් එකක් කරන්න. ඇයි ජොබ් එකක් කරන්නේ? පුතේ සල්ලි හම්බ කරන්න වෙන මොකටවත් නෙවෙයි. මිනිස්සු ජොබ් කරන්නේ සතුටින් ඉන්න. ඒ ඇයි පුතේ කවදා හරි අම්මේ තාත්තේ වාඩි වෙන්න ඔයාලා දැන් ගෙදර ඉන්න මං ඔයාලා බලා ගන්නම් කියලා කියන්නේ හයිය තියෙන්න ඕනේ පුතේ ඔයාට. දැන් ඔයාලා ජොබ් කරන්න ඕනේ නැහැ. ඔයාලා ඉන්න මං බලා ගන්නම් කියන එක තියෙන්න ඕනේ. පුතේ ඔයාගේ අම්මයි තාත්තයි තාමත් ඔයා වෙනුවෙන් මාර විදිහට කට්ටක් කනවා. දවසක් ඒවි ඔයාට ඒ කට්ට නැති කරන්න පුළුවන්. මතක තියාගන්න. ඔය මොන දේ වුණා ඔයා ලෝකෙ කොච්චර පොරක් වුණා. කොච්චර පොරක් වුණා තාත්තා තමයි පොර. වෙන කතන්දර නැහැ. තාත්තා තමයි පොර. මම ඇයි කියලා කියන්නම් මේ ටික සාකච්ඡා කරලා. අද මට වෙච්ච සිද්ධියක් මම ඔයාලට කියන්නම්. හරි. We can find a better work in the future. අනාගතය in the future අනාගතයේදී අපි ඒක එහෙමම තියාගමු. moreover තවදුරටත් moreover දෙකම එක වගේ ඈ. මෙන්න මේ නිල් පාටින් දාලා